හරියට අපි අද බලමු මේ පරිවර්තනය කොහොමද කරන්න කියලා. මේ වගේ පරිවර්තන ටිකටම අපි සාකච්ඡා කරගෙන යනවා channel එකේ. ඔයාලා channel එක බලලා නැත්නම් subscribe කරන්න. right. මේ දීලා තියෙන සංයෝගය දිහා බැලුවොත් ඔයාලන්ට පේන්න ඕන දෙයක් තමයි. අපි ඉස්සෙල්ලාම මම පරිවර්තනයක් කරනකොට කියන පළවෙනි දේ තමයි අපිට හදන්න කියලා තියෙන ප්‍රතිඵලය මොකක්ද කියන එක තමයි ඉස්සෙල්ලාම බලන්න. මේ ප්‍රතිඵලය බලලා තමයි අපි එතනින් එහාට ඒ ප්‍රතිඵලය විශ්ලේෂණය කරලා හදන්න අවශ්‍ය කරන අවසාන පියවර කීපය හොයාගත්තට පස්සේ තමයි පරිවර්තනය කරන්න බලන්නේ. දැන් මෙතන දිත්ත බන්ධනයක් දීලා තියෙනවා. එහෙනම් දිත්ත බන්ධනයක් හදා ගන්න නම් අපිට යන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි VR එකක් වගේ එකක් තිබිලා ඉවත් කරන්න පුළුවන් මධ්‍යසාරී කෙනෙක්ට. එහෙම නැත්නම් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය දාලා OH එකකින් ඉවත් කරන එක. සාමාන්‍යයෙන් VR එකකින් ඉවත් කරන එකට වඩා මම හොඳයි කියලා හිතන්නේ OH එකකින් ඉවත් කරන එක. මොකද හේතුව VR එකක් ගන්න නැවත දිත්ත බන්ධනයක් ඕනි වෙනවා. H එකයි CH2 එකක් එක්ක බෙන්සීන් එකක් එනවා. හරි. දැන් මෙයාම හදා ගන්න අපි එතකොට දාන්නේ කවුද? සාන්ද්‍ර H2SO4 දාලා සෙල්සියස් 170 රබ් කරනවා. සෙල්සියස් 170 රබ් කරනවා. ඊළඟට අපි කරන්නේ මේ OH එක ගන්න අවශ්‍ය කරන ඒවා ටික බලන එක. දැන් ඔයගොල්ලෝ බැලුවට තේරෙනවා. මෙතනින් CH2 කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙන එක අපිට ක්‍රීනාට්‍යයක් විතර ගන්න පුළුවන්. දැන් ක්‍රීනාට්‍යයක් විතර ගන්නවා නම් අපිට මෙයාට අවශ්‍ය වෙනවා දාන්න ක්‍රීනාට් ප්‍රතිකාරකයක් අංක එකටම CH2MgBr කියලා. CH2MgBr දෙවෙනියට දෙවෙනි මෙයරට අපිට ජලය භාවිතා කරන්න පුළුවන්. ඇල්කොහොලයකට වඩා ආම්ලික ඕනෑම එකක් භාවිතා කරන්න. ඒ කියන්නේ ජලය වෙන්න පුළුවන්, මෙතනෝල් වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් H3O+ ඕන එකක් අපිට භාවිතා කරන්න පුළුවන්. දැන් ඉතින් දාලා තියෙනවා අපිට ඇල්ඩිහයිඩ් එකට. ඇල්ඩිහයිඩ් එක බෙන්සල්ඩිහයිඩ්. අපි දන්නවා බෙන්සල්ඩිහයිඩ් හදන්න නම් බෙන්සීන්ගෙන් පටන් ගන්න බෙන්සල්ඩිහයිඩ් හදන්න අපිට භාවිතා කරන්න පුළුවන් වියලි කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍ර HCl නිර්ජලීය AlCl3 නිර්ජලීය AlCl භාවිතා කරන්න පුළුවන්. හරි. ඒක තමයි ප්‍රධාන පියවර. ඊට පස්සේ අපිට මේ ක්‍රීනාන්ට් එකක් මේකෙන්ම හදා ගන්න ඕනේ කියලා හිතනවා නම් මේකට විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේකට දාන්න බෑ අපිට මෙන්න මෙයාගේ ස්ථායීකාරයක් නිසා මෙයාව භාවිතා කරන්න බෑ. ඒ වෙනුවට තමයි අපි මෙයත් එක්ක නිර්ජලීය AlCl3 දාන්න බෑ. ඒ වෙනුවට තමයි අපි කාබන් මොනොක්සයිඩ් සහ සාන්ද්‍ර HCl භාවිතා කරන්නේ. මේ සාන්ද්‍ර HCl සහ කාබන් මොනොක්සයිඩ් භාවිතා කරන්නේ. ඒක අර ප්‍රතික්‍රියාව යන අතරතුරේදී හැදෙනවා. හරි ප්‍රතික්‍රියාව යන අතරතුරේදී හැදෙනවා. ඊළඟ අපිට ඕනම් මේ ක්‍රීනාන්ට් එක හදාගන්න ඒකත් අපිට කරන්න පුළුවන් මේ ඇල්ඩිහයිඩ් එක යොදාගෙන. අපිට කරන්නේ මොකද? මෙයාට සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් වගේ එකක් දානවා මෙතනෝල් මාත්‍රි. මෙතනෝල් මාත්‍රයකින් කරන්නේ CH3OH. එතකොට ඇති වෙන්නේ කවුද? බෙන්සීන්ට CH2OH එකක් හැදෙනවා. බෙන්සීන්ට CH2OH එකක් හැදෙනවා. ඊළඟ මේ බෙන්සීන්ට CH2OH එක PBr3 වගේ එකක් දාලා Br එකක් බවට පත් කරගන්නවා. මොකද අපිට බ්‍රෝමයිඩයක් අත්‍යවශ්‍යයි ක්‍රීනාන්ට් එක හදනවනම්. ඊළඟට මේකට මැග්නීසියම් දීවිත දැම්මම මැග්නීසියම් දීවිත දැම්මම අපිට අවශ්‍ය කරන ක්‍රීනාන්ට් එක හදාගන්න පුළුවන්. අවශ්‍ය කරන ක්‍රීනාන්ට් එක හදාගන්න CH2 MgBr විදියට. right අවශ්‍ය කරන ක්‍රීනාන්ට් එක හදාගන්න. දැන් අපිට මේ ක්‍රීනාන්ට් එක දාලා අපිට අවශ්‍ය කරන පරිවර්තනයට මෙතනට අවශ්‍ය කරන ක්‍රීනාන්ට් එක තමයි හදාගන්න. ඒක මේකට දාන්න. ඔය විදිහට තමයි මේ පරිවර්තනය ඉවරයි. මේක සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් අපේ ටෙලිග්‍රෑම් channel එක join වෙලා සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙලා ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉස්සරහට හම්බ වෙනවා.